මේ යාළුවනේ මෙහෙම කඩලා ගත්තා මෙහෙම දාගත්තා. අර එහෙම දානවනේ කට්ටිය. මෙහෙම ගත්තා මෙහෙම දාවා කියලා අර ඔන්න මචල්ලා මේ ගහේ අන්තිම කරලා හතරක් මං කඩා ගත්තා. හෙලෝ good morning මචල්ලා. අද ඔන්න අපි යන්න හදන්නේ ටිකක් විශේෂ වැඩක් කරන්න. ඕගොල්ලෝ දැකලා තියෙනවද සල්ලි ගස් වලින් කඩනවා? දැකලා නැත්නම් අද මේ වීඩියෝ එක දිගටම බලන්න. අද අපි සල්ලි ගස් වලින් කඩන්න යන්නේ. ඔන්න ඔක්කොම බට්ටු ටික ලේස්ති කරලා තියෙන්නේ. ඒ ටිකත් අරගෙන අපි දැන් යමු වෙන ගඩේට. ඔය තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ඉනිමක තියෙනවා. පොර උරයක් තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලාද. ඉතින් මචල්ලා මං කලින් දවසේ මෙතන තියෙන ගස් ටිකේ ගම්මිරිස් කඩලා ඉවර කරා. දැන් අර එහා ටිකේ තමයි කඩන්න තියෙන්නේ අද. අපි මම වැඩිපුර කවරකුත් ගෙනාවා. දැන් මේ ඇඟේ බැඳන් ඉන්න කවරේ පිරුණාට පස්සේ අපි මේ ටික මේකට දා ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද කඩන්නේ කියලා. දැන් මෙතන ගස ඉවරයි. අපි අර එහා ගහකට යමු. ඉතින් මේ තියෙන්නේ අපේ දැන් අද කඩන්න තියෙන ගම්මිරිස් වල මේකේ යට ටික අපි කඩලා තියෙන්නේ. දැන් උඩ ටික තමයි මට අද ඉනි වගේ තියලා කඩන්න තියෙන්නේ. දැන් මේ පේන ගම්මිරිස් හදලා තියෙන හැටි. මේ ඉතින් අපි පොර දාන්නේ එහෙම නෑ. මේ නිකම්ම හැදෙනවා. මේ යාළුවනේ මෙහෙම කඩලා ගත්තා මෙහෙම දාගත්තා. අර එහෙම දානවනේ කට්ටිය. මෙහෙම ගත්තා මෙහෙම දාවා කියලා අර වීඩියෝ වල ඒ වගේ ඉතින් මෙහෙම කැඩුවා මෙහෙම දාගත්තා. ඊට පස්සේ කඩේට ගෙනින් දුන්නා. ගම්මිරිස් වේලලා දෙන්නත් පුළුවන් යාළුවනේ. අමුවෙන් දෙන්නත් පුළුවන්. කොහොම දුන්නත් කඩේට ගන්නවා. මේව ගන්නම කඩවල් වෙනමම තියෙනවා. ගම්මිරිස් කුරුඳු කරාබුරි ඇති සුළු අපනයිද ගව්‍ය ගන්න කඩවල් වෙනම තියෙනවා. එයාලා බලාගෙන ඉන්නේ මේව ගන්න තමයි. කොච්චර ගෙච්චත් කිලෝ 100ක් ගෙච්චත් ග්‍රෑම් කිලෝ 1ක් ගෙච්චත් ග්‍රෑම් 500ක් ගෙච්චත් එයාලා ගන්නවා. මේකේ තියෙනවා හොඳ බිලක් තියෙනවා. රටට ඩොලර් හම්බ වෙනවා. ඔන්න මචල්ලා මේ ගහේ අන්තිම කරලා හතරක් මං කඩා ගත්තා. හරි දැන් මේක ඉවරයි. අපිට තියෙන ඊළඟ ගහට යන්න. එහෙනම් හිමීට බෑගමු. හරි යාළුවනේ ඉතින් ඔන්න මම ඉන්නේ බඳන් හිටපු මේ මල්ලත් පිටිලා දැන් එක ගහට. දැන් එල්ලන් ඉන්න බෑ. ඒ නිසා මේකට දා ගන්නවා. යාළුවනේ මේ පේනනේ පොඩක් මොරලා වැඩි ඉදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට කඩන්න උන්නේ නැහැ නේ කවුද ටිකේ වැස්ස වැඩි වුණානේ. ඒක නිසා කඩන්න උන්නේ නැහැ. දැන් ඔන්න පොඩක් ආයි පායලා තියෙන්නේ. ඔය ගහට ඉලවෙන්නේ. අපි මේක ඉවරයි වගේ. මේ ගහේ නෑනේ.
යාළුවනේ මෙන්න බලන්න දිමි කොටු. දිමියන්ගේ කූඩු. දැන් මේ ගොඩක් ගස්වල තියෙනවා මේ කූඩු. එතකොට මේවා ගම්මිස් කඩන්න අමාරුයි. උන් කනවා. දිමියෝ කද්දි කඩන්න බෑ. මේකට මොකක් හරි විසඳුමක් කරන්න වෙනවා. ගොඩක් ගස්වල තියෙනවා අර පැත්තේ තියෙනවා ලොකුවට. ඔතන තියෙන අර එහා ලොකු කූඩුවක් පේනවා. ඉතින් මේ දිමියෝ ප්‍රශ්නෙට මොකක් හරි විසඳුමක් දාන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. අර මේ අපි අත්හැරලම දාපු ගස් ගොඩක් තියෙනවා කඩන්න බැරුව එහා. මේ ගහේ නම් දෙකක් වගේ තියෙනවා. එහෙනම් මචල්ලා ඔන්න වැඩේ ඉවර කරගත්තා. දවස් 3ක් විතර ගියා ගම්මිස් ටික කරලා ඉවර කරගන්න. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ කඩාගත්තු ගම්මිස් ටික ගෙදර අරන් ගිහිල්ලා පාගලා රැට වෙන් කරගෙන වේරලා කඩේට ගෙනිහින් දෙන්න. ඉතින් ඒ ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක දිගට නිසා මම ඒ ටික part 2 වීඩියෝ එකට දාන්නම්. දිගටම රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. එහෙනම් මම යනවා. ආයි හමු වෙමු.